සුබ උදෑසනක් වේවා අපේ ආදරණීය සහෝදර සමන්ගේ සේවය තුලින් හමු වෙලා තිබෙන හැම දේව දරුවෙක් වෙත විශේෂයෙන්ම ඔහු උදෑසනක් ඒ වගේම හවස් කාලෙදිත් කරන ඔන්ලයින් සේවය හරහා විශාල සේවයක් සිදුවන නිසා මම දෙවියන් වහන්සේට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. මම හිතනවා ඔබ කවුරුත් මාව හඳුන්වනවා ඇති කියලා. මම පාසර් ශිරාන් Assembly of God දේව සභාවේ මැදවත්ෂී ප්‍රධාන පූජකවරයා ලෙස සේවය කරනවා. ඉතින් මට ගෙවී ගිය අවුරුද්දේ සහෝදර සමන් තුලින් ඔහු කරන සේවය තුලින් බොහෝ අය ගොඩාක් අමාරු අපහසු අවස්ථාවන් වලදී මා වෙත විශාල උදව්වක් මුදලින් විශාල උදව්වක් රුපියල් 50000ක පමණ මුදලක් මා වෙත පරිත්‍යාග කරලා තිබුණා ඉන්දියාවට යන්න. නමුත් මම හිතන්නේ ඔබ කවුරුත් දන්නේ නැති මට ඉන්දියාවට යන්නට එකෙන් මම ඉන්දියාවට ගියා. නමුත් ඉමිග්‍රේෂන් එකෙන් මට නැවත එන්න සිද්ධ වුණා. අපේ කණ්ඩායම ගොඩක් අයට ඉමිග්‍රේෂන් එකෙන් ඇතුළට යන්න හම්බුනේ නැහැ. අපි පූජකයෝ නිසා. ඉතින් ඒ නිසා අපිට අවස්ථාවක් හම්බුණා. තවත් අලුත් දොරටුවක් දෙවියන් වහන්සේ විවෘත කරා බංග්ලාදේශයට පැමිණෙන්න. ගොඩාක් මුස්ලිම් ජනතාව අතර අපිට සේවය කරන්න ලැබුණා. දොරටු විවෘත වුණා. ඉතින් ඒ හැම දෙයකම ආශිර්වාදය මම විශ්වාස කරනවා ඔබ සැමටම දෙවියන් වහන්සේ සපයලා දෙන බව. මක් නිසාද දෙවියන් වහන්සේගේ වචනේ කියා දීලා තිබෙනවා. උන්වගොස් සකල ජාතීන් ගෝලයන් කරන්න පියාණන්ගේද පුත්‍රයාණන්ගේද ශුද්ධාත්මයන් වහන්සේගේ නාමයට ඔවුන් බෞතිස්ම කරන්න මා විසින් නුඹලාට ඉගැන්වූ දේවල් පවත්වන්නට ඔවුන්ට උගන්වන්න කියලා. ඉතින් මම හිතනවා ඔබ හැම කෙනෙක්ම ඒ වෙනුවෙන් දුක කැපකිරීමක් කරලා ඔබ දැක්වුවා වූ මුදල් මම පරිස්සම් කරලා තියාගෙන මම මේ විශේෂයෙන්ම ලෝකයේ දෙවෙනි ආගමික ලොකුම කණ්ඩායම මුස්ලිම් ජාතිය ඔවුන් වෙනුවෙන් ඔවුන්ගේ පළාතකට පැමිණ මෙවැනි බලවත් සේවයක් කරන්නට අපට දෙවියන් වහන්සේ කරුණාව දුන්නා. ඒකේ සියලු ගෞරවය සියලු ආශිර්වාදය දෙවියන් වහන්සේ කුලන්ට හිමි කර දෙනවා. මම හිතනවා ඔබට පේනවාදී මම බංග්ලාදේශයේ ඉන්න නිසා ඒ පළාත ඒ පළාතෙන් තමයි මේ වීඩියෝ එක දෙන්නේ. ඉතින් ඔබ හැම කෙනෙකුම දෙවියන් වහන්සේ ආශිර්වාද කරනසේකවා. තව ඔබ සහෝදර සමග එකතු වෙලා ඔබගේ අධ්‍යාත්මික ජීවිතයත් වර්ධනය කරගෙන ක්‍රිස්තුස් වහන්සේ තුල ඔව් වර්ධනය වෙලා ගොඩනැගිලා ජීවිතයේ සාර්ථකත්වයේ ඉදිරියට ඉහළට යන්න දෙවියන් වහන්සේට ආශිර්වාද කරනවා. ඔබ හැම කෙනෙකුටම හේබ්‍රෝ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ලෙස හේබ්‍රෝ පොතේ දෙවෙනි පරිච්ඡේදයේ 4 වෙනි පදයේ ලෙස දෙවියන් ඔබට බොහෝසෙයින් ආශිර්වාද කරනසේක. පිලිපි පොතේ 4 වෙනි පරිච්ඡේදයේ 15 16 17 18 වෙනි පද ලෙස ඔබ සැමටම ආශිර්වාද කරනවා. වෙනවකට ස්තුති ඔබ කරා වූ ඒ හැම පරිත්‍යාගයේ හදවතක් ගැන. එන හැමෝටම ජේසුස් පීඨයි අපි නැවත ඔබ සමග එකතු වෙමු මෙවැනිම අවස්ථාවක් තුලින්. God bless you. ජේසුස් පීඨයි. සුබ දවසක්.